H2O2 ගේ ප්‍රතික්‍රියා ඊළඟට බලන්න තියෙනවා. මෙයා කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මොන වගේ ප්‍රතික්‍රියාද කරන්න කියන කාරණා. ගන්න. මේ වෙලාව මේක දවසේ නිකන් ටිකක් ළමයි අමාරුයි කියලා සරගෙන කැලලක් ඈ. ඉන්න හරියට අහගන්න. H2O2 කියන එකනාගේ ළමයි කතා නවත්ත. සියලු කතාව නවත්ත. හරි. ඔක්සිජන් ඉන්නේ චරිතිකටම ඉන්න ඕනේ නෑ. ඍණ 1 කියන ඔක්සිජන් මොකද හයිඩ්‍රජන්ලා දෙන්නට ධන 1 ගානේ දෙන්නට ධන 2 එහෙනම් ඔක්සිජන් වලට ඍණ 1 ගානේ දෙන්නෙක් කියලා තමයි ගන්න වෙන්නේ. නැත්නම් ඍණ 1 කියලා කියන්නම්. එයාගේ ඔක්සිජන් ඉන්නේ ඍණ 1 කියන ඔක්සිකරණ අංකයේ. එතකොට මෙයාට පුළුවන් H2O2 ට පුළුවන් ප්‍රතික්‍රියා කරනකොට ඕනනම් O2 වලට ගිහිල්ලා බිඳුව දක්වා ගිහිල්ලා ඔක්සිකරණය වෙන්න. හරි? ඔක්සිකරණය වෙන්නත් යාට පුළුවන්. එහෙම නැත්නම් අනිත් අතට ජලය එවනත එතන ඔක්සිජන් ඉන්නේ ඍණ 2 කියන ඔක්සිකරණ අංකය. එතෙන්ද ගිහිල්ලා ඔක්සි හරණය වෙන්නත් යාට පුළුවන්. ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. ඔක්සි හරණය වෙන්නත් පුළුවන්. දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන්. එනවා මෙයා ওই දෙපැත්තටම දාලා ප්‍රතික්‍රියා පෙන්වනවා. දැන් තමන් ඔක්සිකරණය වෙනකොට එයා පෙන්වන ගුණ වලට මොන ගුණ කියලා තමයි කියන්නේ? ඔක්සි මොන ගුණද? ඔක්සි හාරක කියලා කියනවනේ. මතකයි? අනිත් පැත්තට තමන් ඔක්සි හරණය වෙනකොට එයා පෙන්වන ප්‍රතික්‍රියා වලට කියනවා එයා පෙන්වන ගුණ වලට කියනවා ඔක්සිකාරක ප්‍රතික්‍රියා. ඔක්සිකාරක ගුණ කියලා. ඔය විදිහට තියෙනවා ගුණ වර්ග දෙකක් මෙයාට තියෙනවා. ඉතින් එතකොට ඒ කෙනත් එක්ක මේ H2O2 අහනවා. ලෝකේ තියෙන සංයෝග ගාවට ගිහිල්ලා මේ මම ඔක්සිකරණය වෙන්න යන්නේ කවුද කැමති මාත් එක්ක ඔක්සිහරණය වෙන්න කියලා අහනවා. ඉතල කීව දෙනෙක් අත උස්සන. හරි. ඊට පස්සේ අනිත් පැත්තට ඇවිල්ලා මේ මම ඔක්සිහරණය වෙන්න යන්නේ කවුරුහරි මාත් එක්ක ඔක්සිකරණය වෙන්න කැමති නැහැ. තමන් ඔක්සිහරණය වෙනව නම් තනියෙන් බෑනේ. එහා සමගාමීව තමන් කරණය වෙද්දි හරණය වෙන්නත් කෙනෙක් එපැයි. කවුද ඔක්සිහරණය වෙන්න කැමති කට්ටිය කවුරු ඉන්නවද කියලා නෝ ඒ අනුව කීව දෙනෙක් අත උස්සන ඒ අනුව කොහමරි දෙපැත්තටම ඔක්සි තමන් ඔක්සිකරණය වෙද්දි හරණය වෙන්න කැමති කට්ටියක් අත උස්සන තමන් ඔක්සිහරණය වෙද්දි කරණය වෙන්න කැමති කට්ටියක් අත උස්සන. මෙතන දෙපැත්තටම මේ අත උස්සන කතන්දර යනවා. ඒකත් එක්ක H2 කවුරු හරි යත් එක්ක ප්‍රතික්‍රියා කරන්න කැමති පිරිසක් හදාගෙන ඒගොල්ලෝ එක්ක ප්‍රතික්‍රියා කරනවා. කොහොමයි වැඩි වෙන්නේ? හරි. එතකොට දැන් බලමු මේ එහෙම. මෙහෙම එකක් කියන්නේ. දැන් ඔක්කොම සංයෝග ටික මේ වගේ පන්තිකට දාලා ඇහුවොත් එහෙම ඔක්සි හරණය වෙන්න කවුද කැමති කියලා ඔක්සි කියද්දි අත උස්සන දෙන්නෙක් කියනවා. ඒ ඔක්සි හරණය කියලා ඉවර කරන්නත් වෙන්න කලින් ඔක්සි හරණය හයන්න හෙනකොට උනේ අත උස්සන. ඔක්සි හරණය වෙන්න කැමති නැද්ද කවුද කියලා ඌ අත උස්සන ඉවරයි. ඉතරට ඌ ඔක්සි හරණය වෙන්න කැමති කෙනෙක්. ඔක්සි හරණය කියද්දි ඌ අත උස්සන ඉවරයි. එහෙම දෙන්නෙක් ඉන්නවා. ඒ ඔක්සි හරණය වෙන්න බලන්න ඩබලක් තියෙනවා. ඒ දෙන්න තමයි එක්කෙනෙක් MnO4-. අනිත් එක්කන ඩයික්‍රෝමේට් Cr2O7 2-. මේ D ගුණුවේ ඩබලක්. MnO4- ඔක්සි හරණය වෙන්න පුදුම කැමැත්තක් තියෙනවා. මේක ආම්ලික මාධ්‍ය වුණා නම් එයා යනවා Mn2+ දක්වා. මේක බාෂ්මික මාධ්‍ය වුණා නම් එයා යනවා MnO4- දක්වා. MnO2 දක්වා. වැරද්දුවම MnO2 දක්වා. මෙයා ඇවිල්ලා මේ දුඹුරු පාට වගේ අවක්ෂේපයක්. මේක කළු දුඹුරු නැත්නම් දුඹුරු පාට අවක්ෂේපයක්. මේක ඇවිල්ලා අවර්ණ එහෙම නැත්නම් ලා රෝස කියන්නත් පුළුවන්. මේ ටිකක් ඉහළ සාන්ද්‍රණයකින් ඉන්නවනම් එයා ලා රෝස පාටවත් පේන්නේ පිටින්. හරි. අවර්ණ හෝ ලා රෝස කෙනෙක් තමයි Mn2+ කියලා කියන්නේ. මේ MnO4- මොන පාටද? මේ පොටෑසියම් පර්මැංගනේට් නැත්නම් පර්මැංගනේට් මොන පාටද? කොන්ඩිස් ළමයි මේ දම් පාටයි. හරි. දැන් කොන්ඩිස් පර්මැංගනේට් කියන එක දම් පාටයි. කොන්ඩිස් කියන දැකලා දෙන්නේ. එයා ආම්ලික මාධ්‍ය නම් මෙතෙන් යනවා. බාෂ්මික මාධ්‍ය නම් මෙතෙන් යන කැමතියි. ඩයික්‍රෝමේට් කියන එක නම් බාෂ්මික මාධ්‍ය ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ප්‍රතික්‍රියා කරන්නේ ආම්ලික මාධ්‍ය විතරයි. එයා ප්‍රතික්‍රියා කරන Cr3+ දක්වා තමයි යන්නේ. එතන මේ ඩයික්‍රෝමේට් කියන එක නා තැඹිලි පාට කෙනෙක්. මෙයා ඇවිල්ලා කොළ පාට කෙනෙක්. හරි. ඔය තුන විතරයි අතර ඉන්නේ මෙතන. මම තුනක් කිව්වට මෙතන දෙන්නයි නේද? MnO4- ඉන්නවා. ඩයික්‍රෝමේට් කියන හදේ ඉන්නේ. මොකද්ද මේ මම කිව්වේ? H2O2 අහනවා කට්ටියගෙන් මම ඔක්සිකරණය වෙන්නයි යන්නේ. මාත් එක්ක ඔක්සි හරණය වෙන්න කැමති කවුරු ඉන්නවද කියලා. ඊට සෙට් එක අත උස්සනවා. හරි. ඒ සෙට් එකෙන් ඒ මුලින්ම අත උස්සන දෙන්න තමයි මේ ඉන්නේ. මෙන්න මේ වැඩේ වෙනවා කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ කියන්නේ H2O2 O2 දක්වා යනකොට MnO4- ආම්ලික මාධ්‍යයට නම් Mn2+ යනවා. බාෂ්මික මාධ්‍යයට නම් MnO2 ට යනවා. මේ ඩයික්‍රෝමේට් නම් Cr3+ වලට යනවා. ඒ එක පැත්තක් ඒ පැත්තේ ප්‍රතික්‍රියා සේරම ඉගෙනගෙන ඉවරයි. හරි. මේවා තමයි ළමයි ඔක්සි හරණය වෙන්න කොහොමද කැමති කට්ටිය. ස්පෙෂයි කරලා තියෙන ළමයි එහෙම දැකලාම ඇති. හරිම ජනප්‍රියනේ මේගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව කරන්නේ. හරිම කොමන් දෙයක් නේ.
මේක මතක තියාගන්න අමාරු නෑ. ඉස්සරහට තව ගොඩාක් මේක එනවා. ඒ නිසා ඒක මතක තියාගන්නකෝ ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ පැත්ත ගැන බයක් තියාගන්න එපා. දැනට ඕක අමතක වුණත් ඉදිරියේදී ආයේ ඕන වෙන නිසා අවුලක් නෑ මතක හිටිනවා. මේ පැත්ත ගැන බය වෙන්න ඕන. එතරම් බය වෙන්න ඕනේ නෑ. ටිකක් බය වෙන්න ඕනේ. හරි. හතරයි තියෙන්නේ. පළවෙනි එක PBS. යා කළු පාට කෙනෙක් ඒ පාටවල් නම් අපිට ඉගෙන ගන්න වෙන්නේ කැටායන විශ්ලේෂණයේදී තමයි මේ PBS කියන කතා කරනවා අපි ගොඩක් දැනට මම නිකමට කියනවා පුළුවන් නම් මතක තියාගන්න බැරි නම් අමතක කරලා දාන්න. PBS කියන කෙනාට මේ H2O2 වැදුනහම කියන්නේ H2O2 ඒ ජලයට යනවා PBS යනවා ළමයි PbSO4 කියලා එක. lead sulfate වලට. මේක සුදු පාටයි. මේ ප්‍රතික්‍රියාවට දාලා ලස්සන කතාවක් තියෙනවා. හරි. ලස්සන කතාවක් කියන්නේ ලස්සන යෙදීමක් තියෙනවා වර්තමානයේ භාවිතා වෙන්නේ නැති ඉස්සර පාවිච්චි කරා. හරි. ඔය ඉස්සර ඉන්නේ මේ අර විවිධාකාර චිත්‍ර අඳින කට්ටිය. හරි. ඒකේ ඉන්නවා පිකාසෝ මේකේම හොඳටම පුළුවන් එක පිකාසෝ ඒ වගේ හරි දැන් මේ විවිධාකාර චිත්‍ර අඳින ඒ චිත්‍ර සමහරවිට අපිට විරෝධයක් තේරෙන්නේ නැහැ කිසිම ලස්සනක් එහෙම ඇඩයක් මොකුත් නැහැ. ඒවට ඒක වෙන පූජනීයයි කියලා කියන්නේ. අපිට චිත්‍ර තේරෙන්නේ නැතිව මොකක් හරි හේතුවක් කොහමරි ඔය වගේ චිත්‍ර තියෙනවා. ඉස්සර ඔය තෙල් සායන් චිත්‍ර අඳිනකොට සුදු පාට වර්ණය ගන්න පාවිච්චි කරපු රසායනික සංයෝගය තමයි ලෙඩ් කාබනේට් කියන එක. මෙතන නෑ මෙතෙන් අදාළ නෑ. ඉස්සර චිත්‍ර අඳිනකොට තෙල් සායන් චිත්‍රවල සුදු පාට ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරපු වර්ණකයට අදාළ සංයෝගය ලෙඩ් කාබනේට්. PbCO3 ලෙඩ් කාබනේට්. ලෙඩ් කාබනේට් මොන පාටද එනවා? සුදු වර්ණය ගන්න එක කා පාටලා හරියන්නේ නෑ සුදු පාට. හරි ලෙඩ් කාබනේට් සුදු පාට. හැබැයි කේස් එකක් තියෙනවා. ඔය කියන එකත් එක්ක පුරුදු දෙනවනේ. පුරුදු දේ සහ මේ කාර්මික විප්ලවය ඊට පස්සේ එනවා. කාර්මික විප්ලවය අනම්මනම් පුරුදු දෙන්නේ ඊට පස්සේ. කාර්මික විප්ලවය ප්‍රධාන වශයෙන් කර්මාන්ත පටන් ගන්න එකත් එක්ක වායු ගෝලයේ දූෂණය වෙන්න පටන් ගන්නවා. හරි. දූෂණය වල ප්‍රධාන දූෂකයක් විදිහට H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්. H2S වායු ගෝලයේ සැලකිලි සාන්ද්‍රණයකින් තියෙන පටන් ගන්නවා. ලෙඩ් කාබනේට් තියෙන තැනකට H2S ආවහම ඒ ලෙඩුයි කියන්නේ PB අර H2S ගේ සල්ෆර් එකතු වෙලා හදන්න පටන් ගත්ත PBS කියන කළු පාට අවක්ෂය. දැන් මාර වැඩි. චිත්‍රය ඔයා කාර්මික විප්ලවයට කලින් පාට කරා සුදු පාටට. කාර්මික විප්ලවයේ දවසක් ඇවිල්ලා බලලා දැන් චිත්‍රය සුදු පාට දැන් කළු පාටයි. එයි. එයි ලෙඩ් කාබනේට් තිබ්බ තැන් වලට වාතයෙන් H2S ඇවිල්ලා ඒ H2S එකකින් එන සල්ෆර් ටික ලෙඩ් එක PBS අවක්ෂයට හදලා PBS කියන කළු පාට සංයෝග කරනවා. නන්නත්තර චිත්‍රයද මේක. ඌනේ එන කැත එකක් යනවා වගේ අන්තිමට වෙන්නේ. ඕකට ගත්ත විසඳුම තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මොකද්ද කරන්න ඇති කියලා පොඩ්ඩක් හිතන්න බලන්න. අර කළු පාට වෙච්ච තැන්වල සුදු පාට පේන්ට් එක තිබිලා පස්සේ කළු පාට වෙච්ච තැන්වල මේගොල්ලෝ මේ H2S ආලේප කරන්න ගත්තා. ඒක උඩින් පින්සලෙන් H2S ටිකක් ගාලා දානවා. මොකද්ද වෙන ප්‍රතික්‍රියාව? PBS ප්‍රතික්‍රියා කළා පත් වෙනවා කවුරු වුණාද? PbSO4 බවට. එයා මොන පාටද? එයා සුදු පාටයි. ගේම ක්ලෝස්. හරි. කළු පාට එක සුදු පාට කරගත්තා. අන්දරින් ආයෙ බහුවදායන සුදු පාට එකක් තියෙනවා. ආයෙ ටික දවසකින් ආයෙ ගන්න වෙයි. කාර්මික විප්ලවයේ දිගට යනවා. දැන් නම් ඒ කාලේ තරම් H2S වාතේ නෑ. මොකද ඒ කාලේ අර කර්මාන්ත පටන් ගත්තම කාලේ කිසිම පරිසර දූෂණ නම්මන ඒවා මොකුත් අදහසක් නෑනේ මිනිස්සුන්. දැන් ඒවා දන්න නිසා ඒ වාතයට නිකුත් වීම ගොඩාක් අවම වෙන්න උපක්‍රම තියෙනවා. මොකද ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ උහි යනවා H2S මොනවද අදාළ නෑ. කාබන් මොනොක්සයිඩ් වලත් අදාළ නෑ. ඔය නිකන් නිකුත් කරන උන්ට ඒවා තේරුමක් නෑ. හරි. නමුත් අර මේ වෙනකොට ඒවා ගොඩාක් අවම වෙලා තියෙනවා. දැන් ඒ වගේ ප්‍රශ්නයක් සහ කොහොමද දැන් ඔය තෙල් සායන චිත්‍රවල සුදු පාට ලෙඩ් කාබනේට් ගන්නෙත් නෑ. ඉස්සර තිබුණ කතාවක්. එහෙමනක් තියෙනවා. හරි. හරි ඒක අමතක වෙන්න බෑ. PbSO4 දාන්න කාට පුළුවන්ද? අපෝ මාත්‍රිකාව කියපල්ලා පොඩ්ඩක් අයියේ. කාටද පුළුවන්නේ? ඈ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නැත්නම් H2O2 වලට පුළුවන්. හරි? ඕක තමයි එක කතාව. එකක් ඉවරයි. තව තුනක් තියෙනවා. එකක් හරි. දෙක දෙවෙනි එක Br-4 I- කියන දෙන්නගේ කාට හරි H2O2 දැම්මහම ඒගොල්ලෝ ඔක්සිකරණය වෙනවා. ළමයි කාටද යන්නේ Br- සාමාන්‍ය ඔක්සිකරණය වෙද්දී කාටද යන්නේ කියන්නේ? Br2 වලට I- වල සාමාන්‍ය ඔක්සිකරණය වෙද්දී කාටද යන්නේ? I2 වලට. ඒවා මම පාඩම් කරන්න දේවල් නෙවෙයි මේ වෙනවා. Br එනවා Br2 වලට I2 එනවා I2 වලට. iodine I- එනවා I2 වලට Br- එනවා Br2 වලට. මේ Br2 කියන්නේ සාමාන්‍යයෙන් දුඹුරු ද්‍රවයක්. I2 කියන එකනත් සාමාන්‍යයෙන් එයා නිකන් දම් පාට වගේ වාෂ්පයක්. හැබැයි වතුර දිය වුණොත් එයත් දුඹුරු පාටයි. මම ඒක ගැන ලොකු විස්තරයක් 17 වෙනි කාණ්ඩෙදි දෙන්නම්. හරි. දැනට නිකම්ම නිකන් තැනක I2 හැදුනොත් නම් එයා දම් පාට ඝනයක් හෝ දම් පාට වාෂ්පයක් විතර ගන්න පුළුවන් තත් දාලා ඌර්ධෝපාතනය වෙනවා.
හැබැයි වතුරේ දිනුනොත් මෙයා දුමුරු පාට. හැබැයි කාබනික ද්‍රාවයක දිනුනොත් ආයෙ දම් පාට. එන පටලවිල්ලක් වගේ. තනි පොඩි වාක්‍ය දෙකක මූල ධර්මයක් තියෙනවා. ඒක ලස්සනට ගලපලා ගන්න පුළුවන් එකක් මම 17 වෙනි කාණ්ඩේ කියලා දෙන්නම්. දැනට මෙහෙම යන්කෝ. හරි. එතන Br2 දුමුරු පාටයි I2 දම් පාටයි එපමණයි කතාව. ඒ උක හිතා ගන්න පුළුවන්. යාලා කොහොමද ඔක්සිකරණයේදී ඔය තැන් වලට තමයි යන්නේ. හරි. තුන්වෙනි කාරණාව Fe2+ කොහෙද? Fe2+ ඔක්සිකරණයේදී කොහෙද යන්නේ? හා? Fe3+ වලට. Fe3+ වලට යන්නේ. හරි? ඒකත් ඉවරයි කතාව. හැබැයි මේක වෙන්නේ ළමයි ආම්ලික මාධ්‍ය විතරයි. මේ උඩ දෙන්නට මම විශේෂයෙන් මාධ්‍යයක් දැම්මේ නැත්නම් මේක ඕන මාධ්‍යයක වෙනවා. මම විශේෂයෙන් මාධ්‍යයක් තියෙන ඒවා දාලා තියෙන ඒවා වෙන්නේ ඒ අදාළ මාධ්‍ය විතරයි. මම ඊතලයේ උඩ මාධ්‍යයක් ලියලා නැත්නම් මේක තේරුම ඕන මාධ්‍යයක වෙනවා කියන්නේ. හැබැයි ඊතලයේ උඩ කිසිම මාධ්‍යයක් ලියලා නම් ඒක තේරුම ඒක වෙන්නේ ඒ මාධ්‍ය විතරයි අනිත් මාධ්‍ය වෙන්නේ නැහැ කියන්නේ. හරි? මේ වැඩි වෙන්නේ හැබැයි ආම්ලික මාධ්‍ය විතරයි. Fe2+ එක 3+ එක නැගෙන ඉන්නේ ආම්ලික මාධ්‍ය විතරයි. කමන්නේ ඉතින් අපිට අවුලක් නැහැ ලොකු ප්‍රශ්නයක්. අන්තිම එක හතරවෙනි එක වැදගත්ම එක. මේව ලියන්න. හිතන්නකෝ H2O2 මොකක් හරි හේතුවක් වෙලා හරි යනකොට ඔළුව කොහෙරයක් කියලා ඔයාගේ මතකේ නැති වෙනවා. H2O2 සම්බන්ධ මතකේ විතරක් නැති වෙනවා කියන්නේ. ඒක ඔළුව හැක්කිලා දින්නේ මොලේ H2O2 මතක තියාගත්ත තැන තමයි හරියට පොඩ්ඩක් වැදිලා තියෙන්නේ. හරි. දැන් ඒ හරිය මතක නැහැ. ඔයාලට එකම එක chance එකක් හම්බ වෙනවා නම් H2O2 ගේ එක point එකක් මතක තියාගන්න. මේක තමයි මතක තියාගන්න ඕනේ. හරි. මෙන්න මේක තමයි මම මේ තාම කියලා නැහැ. මේක තමයි මතක තියාගන්න ඕනේ. එච්චර මේක වැදගත්. හරි. මේක මෙතනත් එනවා ආයසරයක් ක්‍රෝමියම් වලදීත් එනවා. ක්‍රෝමියම් ඉගෙන ගෙදර යන දවසේ යනකම් ඔළුව කොහෙරයක් කියලා ක්‍රෝමියම් සම්බන්ධ ඔක්කොම මතක වෙන්න ගියත් එක පොයින්ට් එකක් විතර මතක තියාගන්න chance එකක් හම්බෙනවා. ඒත් මේකම මතක තියාගන්න ඕනේ. හරි. ඒ හින්දා මේක එච්චර වැදගත්. දැන් දෙකක අහු වෙනවා. හැබැයි මේ දෙකෙන් වැඩිපුර විභාගයට අහන ප්‍රතික්‍රියාව සහ තියෙන කාරණාව මෙන්න මේ මම ඊළඟට කියන්නේ නේ. මේ ඉන්න පොඩ්ඩක් කර මේ ගෞරවයක් ඇතුව මේ ප්‍රතික්‍රියාව දිහා බලන්න. හරි. Cr3+ ඒ ක්‍රෝමියම් ගෙත් ඉගෙන ගන්න තියෙනවා කියවනේ ගැලපෙනවනේ Cr3+ මාධ්‍ය අනිවාර්යෙන් බාෂ්පික විය යුතුයි ආම්ලික මාධ්‍ය මේ සෙල්ලම් හරියන්නේ නැහැ ප්‍රතික්‍රියා කරොත් CrO4 2- දක්වා අරන් යන්න පුළුවන් Cr3+ කියන්නේ සාමාන්‍යයෙන් කොළ පාට කෙනෙක් කොළ පාටයි පේනවද මොඩ්ඩේ ෂේප් එකේ වේනවනේ CrO4 2- කියන එක නා කහ පාටයි එයා කහ පාටයි H2O2 වල ඉගෙන ගන්න තියෙන වැදගත්ම ප්‍රතික්‍රියාව මේක. Cr3+ වාර්ෂික මාධ්‍ය CrO4 2- යවන්න පුළුවන්. වෙන සිලබස් එකේ කිසිම කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. සිලබස් එකේ වෙන කිසිම කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. කොළ පාට කෙනෙක් කහ පාට වෙනවා කියලා කියන්නේ සුලභ නිරීක්ෂණයක් නෙවෙයි. Fe2+ එක Fe3+ විදිහේ නිරීක්ෂණය හම්බ වෙනවා. ඒ අරින්න අය මෙතන හම්බ වෙනවා. Cr3+ එක කොළ පාටයි. එයා කහ පාට කරගන්න පුළුවන්. ඒක මෙච්චරම තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. මෙයා විතරයි H2O2 විතරයි මොකක්ද ප්‍රතික්‍රියාව Cr3+ වාර්ෂික මාධ්‍ය CrO4 2- දක්වා අරගෙන යන්න පුළුවන්. හරි. මීට අමතරව තව දෙන්නෙක් මම කියනවා ආයම සරයක් පුළුවන් නම් මතක තියාගන්න නැත්නම් අමතක කරලා දාන්න දෙන්නෙක් කියලා. හරි. ඒව ටිකක් කියනවමනේ කොහොමද? ඒ කියන්නේ ඒ පුළුවන් නම් මතක තියාගන්න නැත්නම් අමතක කරන්න කියලා කියන්නේ මේ ටික මතක නම් විතරක් ඒ ටික බලන්න එන්න කියන එක තියෙනවා. මේ ටික මතක නැත්නම් මේ ටික බලන්න තව. අඩු කරන්න එපා. මේ ටික හරිනම් මේ ප්‍රතික්‍රියා හත හරිනම් ඊටු දෙක නෙමෙයි. ඒ දෙක මෙන්න මේවා. මොඩ් එක මෙහෙට එමු. 6 වෙනි 5 වෙනි එක H2S කියන හාදේ. දැන් මේක නම් ඇත්තටම මතක තියාගන්න පුළුවන් නම් කියවට මේක ඔයාලා දාන්න ළමයි H2S ට ඔක්සිකරණය වෙන්න chance එකක් දුන්නොත් කොහෙටද යන්නේ? H2S ට ඔක්සිකරණය වෙන්න chance එකක් දුන්නොත් කොහෙටද යන්නේ? සල්ෆර් වලට නෙමෙයි. ඒක තමයි වෙන්නේ. ඒක ඇද්දයක් නෑ. එහෙනම් පහ නිකන් මතක හිටනවා. 6 වෙනි එක SO2 මෙයාට H2O2 දැම්මහම එයා කොහෙටද යන්නේ කියන්නේ. මම එක තැනකවත් H2O2 කියලා ඊතලයේ උඩ ලියන්නේ නැතුව මෙයාගේ විතරක් ඊතලයේ උඩ H2O2 කියලා ලියනවා. මොකද? වැරදිලා වෙන්නේ. ඉතින් අන්තිම එකයි ඉඳන් දන්නේ නැහැ සමහරට. නෑ එහෙම නෙමෙයි. හේතුව මේකේ ප්‍රතිඵලය එතකොට හිතා ගන්න ලේසි. SO2 සහ H2O2 ගේ ප්‍රතිඵලය හිතා ගන්න ලේසි ඊතලයේ උඩ හරි කොහේ හරි H2O2 දැක්කහම. හේතුව අකුරු ටික එකතු කරලා ඉස්සරහින් ලියන්නයි තියෙන්නේ. H අකුරු දෙකක් තියෙනවා නම් H අකුරු දෙක දාමු. S අකුරු එකක් තියෙනවා ඒ S අකුර දාන්න. O අකුරු හතරක් තියෙනවා නම් O අකුරු හතරක් කියලා දාන්න ප්‍රතිඵලය H2S. ඒකෙත් එතකොට මතක තියාගන්න දෙයක් නෑ හරිම ලේසි. ඒතර අන්තිමේට බලම පුළුවන් නම් මතක තියාගන්න තියෙන එක තමයි ලේසිම දේ. මට කරන්න දෙයක් නෑ. මේ දෙක විභාගයට අහන්න දෙන chance එක ගොඩක් අඩුයි සිලබස් එකේ රිසෝස් බුක් එක අන්තර්ගත කරලා නෑ. නමුත් අර යන්තම් chance එකක් තියෙන එකක් නිසා කෝකටත් කියලා මේ උගන්ලා තියෙනවා.
හරි අලුත් සිලබස් එක කවදාවත් ප්‍රශ්න කරලා නැහැ අලුත් සිලබස් එක තාම 19 20 21 පේපර්ස් තුනයි ගිහිල්ලා තියෙන්නේ ඒක ඉන්න කෝකටත් කියන වැඩි ආරක්ෂාවට උගන්වන දෙකක් මේ තියෙන්නේ හරි හා එතකොට H2O2 ගේ ප්‍රතික්‍රියා සාරාංශය ගත්තාම මෙන්න මේ විදිහේ පොඩි chart එකක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙහෙම වැඩක් කරන්න ඕනේ ටියුට් එකේ සටහන් වලට එන්න ඕනේ දැන් අපි එක පිටුවක් පුරාවට H2O2 ඇඳලා ඊට කලින් පිටුවේ ඉඩ තියෙනවා 19 වෙනි පිටුවේ සටහන් කියලා ඉඩ තියෙනවා ඔතන H2O2 ප්‍රතික්‍රියා කෙටි සටහන කියලා දාලා මේ chart එක දාගන්න ඕන ටියුට් එක ළඟ නැති ළමයි වෙනම තමන්ගේ පොලේ සටහන් කියලා දාගෙන H2O2 ප්‍රතික්‍රියා සාරාංශය කියලා මේක දාගන්න ඕන මුළු එකම පුළුවන් ඉඳලා ගන්න නැත්නම් මේ ටික විතරක් ගමු මේ දෙක විතරක් අරගෙන ටිකින් මේ දෙක දාමු මුළු එකම අල්ලන්න බැරි නෑ කොහොමද යන්නේ අවුලන්නේ පොලේ ඔය ටික ලියා ගන්නම ඊට පස්සේ මම බෝඩ් එකේ ඉතුරු කොටසට කැමරාව මාරු කරන්නම් හරි H2O2 ගේ ප්‍රතික්‍රියාව ඔන්න ඔහොමයි කීපයක් තුලිත කරමුද බලන්න කොහොමද වෙන්නේ කියලා බලන්න නිකන් තුලිත කරන්න පුරුදු වෙන්නත් එක්ක ඕක දාගෙන ඉවරදිනේ දැන් නේ ඇතිනේ වෙලා මේනේ කැමරාව මෙහෙට ගමු H2O2 එක්ක MnO4- ප්‍රතික්‍රියාව ටක් ගාලා කටවඩ කොලයක ලියලා තුලිත කරන්න ළමයි මේ ප්‍රතික්‍රියා සේරම තුලිත කරලා ටියුට් එකේ දීලා තියෙනවා නමුත් අපි තුලිත කරන එක පුරුදු වෙන්න එපේ කම්මැලිද උ කරා H2O2 සහ MnO4- ආම්ලික මාධ්‍ය අවශ්‍යයි ආම්ලික මාධ්‍ය මෙන්න මේ ප්‍රතික්‍රියාව කොටස් කාලා තුලිත කරන්න MnO4- යන්නේ ආම්ලික මාධ්‍ය Mn2+ වලට H2O2 යනවා දැන් අපි දන්නවා මෙයා ඔක්සිකරණය වෙද්දී ආ යන්නේ O2 දක්වා ඔකක් දන්නවා MnO4- ගේ ඔක්සිකරණාංකය ධන 7යි Mn2+ ගේ ඔක්සිකරණාංකය ධන 2යි වෙනස 5යි හා H2O2 ගේ ඔක්සිජන් දෙන්නට එක්කෙනෙකුට ඍණ එක ගන්න දෙන්නට ඍණ දෙකක් එන්නේ එකපාර ඍණ දෙක කියලා ලිව්වත් අවුලක් නැහැ මේ දෙන්න ඉතින් මූලද්‍රව්‍ය අවස්ථාවේ බිඳුවේ දෙන්නෙක් ඉතින් 0යි කියලා දෙන්නම එකපාර ලිව්වත් ඒත් අවුලක් නැහැ ඒ දෙන්න අතර වෙනස 2යි මේ දෙක මාරු වෙලා වැඩි වෙන්න එපේ උඩ එක දෙකෙන් වැඩි වෙනවා යට එක පහෙන් වැඩි වෙනවා එහෙම නිසා සාමාන්‍යයෙන් මාරු වෙලා වැඩි වෙනවා කොහොමද ඒක කියලා නේ හරි මේකට වැඩි පහින් එතකොට පහින් වැඩි වුණාට පස්සේ මෙතන එනවා පහ ඉලක්කමක් අනිත් පැත්තෙන් මෙහෙම O2 ට කලින් එනවා පහ ඉලක්කමක් මෙයාට මෙතන එනවා දෙකේ ඉලක්කමක් මෙයාට මෙතන එනවා දෙකේ ඉලක්කමක් ඔතනින් තමයි දෙවෙනි පියවර ඉවර වෙන්නේ පළවෙනි පියවරේ කරන්න දෙයක් තිබ්බේ නෑ මම ඒක කිව්වෙත් නෑ දෙවෙනි පියවර ඔතනින් ඉවරයි දැන් ආයෙමත් කියන්නේ මේ මාසේ අලුතෙන් ආපු ළමයි අදිනේ රෙඩොක්ස් පාඩම ඉනෝගනික් වලට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. ඉනෝගනික් වලට පුළුවන් වෙන්න ඕනේ. මොකද ඉනෝගනික් ප්‍රතික්‍රියාවක් ලියනකොට විභාගෙම තුලිත කරනද කියන එක බලලා තමයි ලකුණු දෙන්නේ. තුලිත කරලා නැත්නම් ලකුණු කීයක් හරි කැපෙනවා. සමහර අවුල් ලකුණක්වත් හම්බෙන්නේ නැති අවුරුද්දක් තියෙනවා. ඉතින් රෙඩොක්ස් තුලිත කිරීම ළමයෙකුට පුළුවන් වෙන්න ඕන. බැරි කෙනෙක් ඉන්නවා නම් ඉස්සර ඉගෙනගෙන ඒත් දැනට බැරි මොකක් හරි ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ. ඕගලන්ට ඔප්ෂන් එකක් තියෙනවා YouTube එකේ අපි කරපු රෙඩොක්ස් ෆ්‍රී සෙමිනාර් එකක් තියෙනවා. අමිල දසනායක කෙලෙස් YouTube channel එකට යන්න. එතනින් මේ රෙඩොක්ස් ෆ්‍රී සෙමිනාර් එකට යන්න පුළුවන්. එතන සම්පූර්ණ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආම්ලික මාධ්‍යද වාෂක මාධ්‍යද මාධ්‍ය දෙකකින් ඕන එකට එකම ක්‍රමයක් පාවිච්චි කරලා කරන්න පුළුවන් විදිහට ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒකට අභ්‍යාස කරලා ද්විධා කරන ප්‍රතික්‍රියා තුලිත කිරීමද සියල්ල ඒක ඇතුලේ පුහුණු කරවලා තියෙනවා. හරි. ඒක බලලා තුලිත කිරීම කියන එක ටිකක් මේ ප්‍රතික්‍රියා තුලිත කරලා ප්‍රැක්ටිස් වෙන්න. මොකද එහෙම නැතුව ඉනෝගනික් පුළුවන් වුණාට පේපර් එකේ ගිහම ලකුණු වෙන්නේ නැහැ. ඒ ප්‍රතික්‍රියා තුලිත නැත්තම් ලකුණු අඩු වෙනවා. ඒක හදා ගන්න අනිවාර්යයි. ඊට පස්සේ තුන්වෙනි පියවර ආරෝපණ බැලන්ස් කරන එක. මේ පැත්තේ තියෙනවා ඍණ දෙකක ආරෝපණ. එහා පැත්තේ තියෙනවා ධන 4ක ආරෝපණ. දැන් මේක බැලන්ස් කරන්න ඉතින්. එතන අපි ගාව ඉන්නේ H+ ලා. ඉතින් H+ දාන්න ඕනේ දැනට ධන ගතිය අඩු පැත්ත මේ පැත්ත. මේ පැත්තට H+ ලා 6ක් දැම්ම නම් කතාව හරි. ඒතකොට ඍණ දෙකට H+ 6 ආවට පස්සේ ධන 4 දක්වා එක යනවා. හරි. තුන්වෙනි පියවර ඉවරයි. හතරවෙනි පියවර හයිඩ්‍රජන් බැලන්ස් කිරීම. මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා 6යි. මෙතන 5 දෙක 10ක් තියෙනවා සේරම මේ පැත්තේ හයිඩ්‍රජන්. 10 දෙක 16ක් තියෙනවා හයිඩ්‍රජන්. ඊළඟේ 16 බැලන්ස් වෙන්නේ එහා පැත්තෙන් ජලාණු 8ක් දාන්න ඕනේ. කැමරාව පොඩ්ඩක් අල්ලන්න. ජලාණු දෙන්නේ. එතකොට H+ තියෙනවා. කොහමද H+ 6ක් මේ පැත්තට දාලා හයිඩ්‍රජන් ටික බැලන්ස් කරද්දී මෙතන 6යි මෙතනින් එන හයිඩ්‍රජන් 10යි බැලන්ස් කරද්දී එහා පැත්තට මේ මොනවද මේ වගේ. නියමද? මේ මන් දන්නේ නැහැ. අර පැත්තේ 16ට 8ක් ඉන්න ඕනේ. දෙකක් ලියන්න. ජලාණු 8ක් ඉන්න ඕනේ. හරි. හරි මම මේවා 6යි 10යි 16යි 16 දෙකකින් විතර 8යි. දැන් ඔක්සිජන් ටික ඉබේම බැලන්ස් වෙලා තියෙනවා 5 2 10යි 2 4 8යි. මෙතනොත් 5 2 10යි 8යි 8 1 8යි. ඔක්කොම 18 ගන්න දෙපැත්තම ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් ටික පස්වෙනි පියවරේ ඔටෝ බැලන්ස් කියලා කියන්නේ අපි ප්‍රතික්‍රියාව තුලිත කරලා තියෙන එක හරි. නේ? හරි. ඒ විදිහට මම ඊට වඩා ප්‍රතික්‍රියා තුලිත කරන්න යන්නේ නැහැ. ලබන සතියේ මම පොඩි වෙලාවක් අරගෙන අනිත් පැත්තට ප්‍රතික්‍රියා කීපෙකුත් තුලිත කරලා පෙන්නන්නම්. අද බලාපොරොත්තු වෙලා තියෙන ප්‍රමාණයට කොහොමද යන්න අවශ්‍ය නිසා
try කරන්න ඕන නිසා මම ඔක්කොම ප්‍රතික්‍රියා තුලිත කර කර ඉන්න යන්නේ ළමයි. ඕගොල්ලෝ ගෙදරදී මම 16 වෙනි කාණ්ඩේ workbook එක අදම දුන්නේ නෑ මම දැන් අතනටදී දෙන්නම්. පන්තියේ වෙලා යන්න කලින් අදම ඒක දෙන්නම්. එතකොට මේ ඒකේ තියෙනවා මේ සේරම ප්‍රතික්‍රියා ආයසරයක් ලියන්න. ඒ ප්‍රතික්‍රියාවට මම කියන්න මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න කියලා. ඔක්කොම ප්‍රශ්න කරන්න බෑ මේ සතියේ. නමුත් කරන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ ටික කියන්නම්. ඒවා අනිවාර්යෙන් කරන්න. එතනදී මේවා තුලිත කිරීම එනවා. තමන්ට පුළුවන් දෙයට තුලිත කරලා තියන්න. ලබන සතියේ එනකොට ඉතුරුත් චෙක් කරනවා. ඕන් ඈ. ඉතුරුත් චෙක් කරනවා. homework ටික අපි දන්නේ කොහොමද කියලා. එතකොට මේ බැරි ඒවා තියෙනවා නම් ඒක try කරලා ඉතුරු කරලා තියන්න. මම ලබන සතියේ අමාරු ප්‍රතික්‍රියා ටික තුලිත කරවන්නම් පන්තිය පටන් ගන්නකොට. හරි? ඉතින් H2O2 ගේ කතන්දර ඉවරයි.